නොවැම්බර් මාසයේ දින 3ක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව නොවැම්බර් මාස 4, 6 සහ 7 යන තෙදින තුළ මෙම පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි. එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා දැන්වීය. මේ අතර නොවැම්බර් මාස 7 වන සිකුරාදා දිනේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයේද ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරනු ඇති. එදිනට මහජන ගැලරිය ආරාධිතයින් සඳහා පමණක් සීමා කරන බවද කතානායකවරයා මෙහිදී පැවසීය. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ලබන අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක සිකුරාදා දිනේදී පාර්ලිමේන්තු පැමිණීමේදී රේදරකු සමග පැමිණෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබිය. එදිනට පාර්ලිමේන්තු රථගාල වසා දැමෙන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන රථගාල් වෙත යොමු කරනු ලබන බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර එදිනට විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වන බව කතානායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.